අපි රොමක් ගාලේ මතකද ඉස්සර අපි ඒ මොනවද දන්නවද? ඒ වෙඩින් එකකට මම ඔය දැන් අර ෂූට් වලට යන හින්දා මම දන්නේ. නැත්තම් කලින් මේ අපි දන්නේ නැහැ. බලන්නකො දැන් පාර. ඇයි මම අබුඩාබි යනකොට මම දැක්කා ඩුබායි වල අලුතෙන් පාරක් හදනවා ලස්සන. ඕම් එනවා වාහනය. අපි වැරදි වෙච්ච ගමනක් කරන්නේ. දකුණෙන් යන්න ඕනේ. දැන් අපි යන්නේ කෙලිම නසිරියක්. ටිකක් මේ යන්න බෑ කරුවලයි. දිනවල නෙමෙයි යන්නේ. දින තමයි යන්න ඕනේ. දිනවල. බැටරි බහලා දැන් මොකක්ද තියෙන්නේ? ඔය ඉතින් කණු එකයි තියෙන්නේ. එකයි? ඔව්. ඈ? එකයි තියෙන්නේ කණු එකයි තියෙන්නේ. කුළු බඩු ටිකක් ගන්න බලමු ගිහලා ඇත්ත බහිද මන් දන්නේ බලන්න මේක මුස්ලිම් අය දේ ගන්න පල්ලි ළඟට රැව්වා. මේ බැටරි නැත්තම් අද පිටාම බලන්න ඔයා මේව කරන්න මම තල්ලු කරන් යන්න. අපිට ඩිස්ප්ලේ එක එන්න පුළුවන්. මේ අපි ඉන්න ඒරියා එක තමයි තියෙන්නේ. දැන් මෙතෙන් අපි කලර් ලයිට් එකක් නැහැ. කලර් ලයිට් එකෙන් පැන ගන්න ඕනේ. නැත්තම් ඉතින් යන්න වෙන්නේ නැහැ අපිට. එන්න ඉක්මනට. නැගලා එන්න ඕන. Oh, nih. Ini මේක ළමයි පට්ට ගණන් අඩුයි ඈ. ඕන දෙයක් දිරම් එකේ ඉඳන් තියෙනවා. මේ පැත්තෙන් බැලලා. බෑ යන්න බෑනේ.
මේ පැත්තේ යන්න පුරුව. බෑ. මාර දින්න යන්න බෑ. අතනේ යන්න පුරුවන් අර. මෙතනින් එන්න යන්න. මේ පැත්ත දාන්නේ එමය. ය. ඒක තමයි ළමයි අපි යන්නේ බඩු ගන්න එහෙම. ඒකෙත් ගණන් පොඩ්ඩක් ඉත ගණන් අඩුයි ඉතින්. මේකේ තමයි හොඳටම ගණන් ගන්න. මේ ගිෆ්ට් සෙන්ටර් එක. අපේ එක්කෙනත් එනයි ඉතින්. තල්ලු කරගෙන බයිසිකලේ. දැන් කොහාටද යන්නේ? අතන උඩහ තියෙන දෙයක ඒව තමයි රස. පිළිබට ගන්න තමයි. මට ඊයේ හිතුනේ. මේ දින පාගින්නේ අట్లా. එහෙනම් අපේ එක්කෙනා දැන් බයිසිකල් තල්ලු කරා යනවා. හොඳයි තල්ලු කරා යන්නේ නේද? දැන් ළඟයි කඩේ ගාවට බලමු ගිහලා මොනවද තියෙන්නේ කියලාද. ඒ ආකාර කුළු බඩු කාරයක් කඩයක් වගේ තමයි තියෙන්නේ. අපි ගිහලා බලමුකෝ ඇතුළට. මේක තමයි. බඩු ගන්න ඔය. මොනවද ගන්න බෑ? One coconut. මුරුක්කුඩ හිව ගමුනේ බං. මේ කොකොනට් බ්‍රේක් කරන්න ඕනේ නැහැ නේ ගන්න ඕනේ. Excuse me.
ඔතන තනි කියලා දිරම් දෙකක් ගන්න පුළුවන් දිරමටක් ගන්න පුළුවන්. කැකුළු හල් ගත්තම තමයි. තමනා ගන්න තියෙන්නේ. මේක දිරම් දෙකට උනක් ගන්න උනම් බඩු. How much total? අනුක් වර්ග ටිකක් තියෙනවා. මෝඩ වැඩක් කරේනේ. කිරිපත් කන්න ආසහිතිලා. මෙන්න මේ චුට්ට ගන්න තමයි කො. මෙන්න මේ ටික ගන්න තමයි ආවේ. පාරවල් හැමතැනම හදනවා. ඉතින් යන්න වෙන්නේ රවුමෙන් තමයි. චාය එකක් බොමුද? චායක් ගමු. මං අරන් එන්න. වයින්. ඇයි? තව තියෙනවා බබාට මොනවද ඕනි? නිතුට අපේ චොකලට් ගේන්න කියලා කිව්වේ. එකක් නේ අරන් යන්. අයිස්ක්‍රීම් එකක් අරන් යන්න. අයිස්ක්‍රීම් එක. ඔව්. අයිස්ක්‍රීම් එකක් කෑවට ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට යන්න වෙන්නේ පයින්. බැටරි වැස්ස. ඔයා කිව්වනේ එන්න කලින් ඉතින්. මං නම් ඉතින් ආසයි ඉතින් පයින් යන්න තමයි. ඔයානේ ඕවල යන්න ඕන. නෑ ඉතින් ඕකෙත් පොඩි අතල් එකක් තියෙනවනේ. අර මං වැඩ ඇරලා ආව ගමන්ම මේ ඕක charge කරා නම් මේ තියෙන ලිබ්නානියනේ. ෆිලිපින් කඩය. එක්ස්ට්‍රා ගාඩි. එහෙම කියන්න එපා. මේ ලංකාවේ ගොඩක් අය වැඩ කරනවා. මේ තියෙන්නේ ඕපන් තැන. අපි යන්න බෑ බලක් තියෙනවා බලන්න. වතුර බලන්න. එන්න ඕ වේ. පේනවනේ වාහන යන විදිය. ඔන්න මේ ඩුබයි පාරවල් හදනවා. පේනවද දන්නේ නැහැ. දැන් කලවරයිනේ. ඔව් මං කිය මෙතන යන් කියලා තමයි. ආහාර යන්න ඕනේ නැහැ දැන් ගෙදර යන්. වතුර මල බලන්න. අර පේන්නේ. අත්ත ලස්සනයි. අපි කලින් හිටියේ මෙතනනේ. මේ ලොකේෂන් එකේ තමයි. අපි පස්සේ shifting වුණා. මෙතනින් කිලෝමීටරයක්වත් නැහැ බීච් එක තියෙන්නේ. ඒකේ නම මට මතක නැහැ. චර්ගන් ඒරියා එක කිව්වම නේ. හැමෝම වැඩ කරලා මහන්සි වෙලා මසිරිය අය එහෙම ඉන්නවා. ඊජිප්ත් අය දන්නව නේද? ඒගොල්ලෝ වැඩ මෙතනින් අස්සෙනුත් ගිහගේ මෙන්න මෙහෙන් යන්න. පුළුවන් මෙන්න මෙහෙ එන්න. ඒකත් මං වගේම කෙට්ටුයිනේ. මේ තියෙන ලස්සනට මං කලින් කිව්ව කතාව මොකද්ද? ඒගොල්ලෝ මේ දැන් නම් මෙතන මේ පාක් එකක් හදලානේ මෙන්න මෙහෙම. මේ ගල් බැම්මේ තමයි හැමෝම වැඩ ඇරිලා ඇවිදිලා. ඒගොල්ලෝ චාය එකක් බිබි ලස්සනට ඉතින් කතා කර කර ඉන්නවා. දන්නවද ඩුබයි වල කොච්චර රස්නේද කියලා? ඒ රස්නෙන්වත් මිනිස්සු වැඩ කරනවා ඉතින්. තමන්ගේ පවුල වෙනුවෙන්. අල්ලපු රටේ නේද? මේ තියෙන්නේ මේ තියෙන ලොකේෂන් එක මේ තියෙන්නේ බුතින තමයි අපි ආවදාගෙන හිටියේ. පස්සේදී ලොකේෂන් මාරු කරන්න උනා. ලයිට් එක යන්න යලා. කාට කවද යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම නම් ඉතින් ගිහින් ආවේ. ඔයා යන්නේ නැහැ. ලංකාවේ ඉඳලා වැඩ කරනවා. අර හඳ අර මේ කොහොඹ ගස් පේනවනේ.
දැන් කොහොම ගස්. මෙහෙ තියෙන්නේ මේ ගොඩ හරියක් කොහොඹ ගසුයි. අර ඇහැල මල් වගේ එකක් තියෙනවා නේද අයියේ? තව දෙයක් තියෙනවා. මොනද? රටේ ඉඳි. අපි බලමුකෝ මේක ඊළඟ වීඩියෝ එකෙන් හරි අපි පෙන්නමු. මේ තියෙන රටේ ඉඳි ගස්. ඔයාලට ඒක ගෙඩි නම් පේන්නේ නැහැ. තාම කොළ පාටයි. පාට වර්ග දෙකක් තියෙනවා මම දන්න විදිහට නම් කහ පාටයි රතු පාටයි. මම නම් කැමතිම කහ පාට රටේ ඉඳි වල. මේ තියෙන්නේ ෆාමසි. දවල් වරුවේ ගිහලා බලන්න ඕනේ. දවල් වරුවේ එන්න බෑ. දැන් හරියට මාඩම වස්න. චායි දෙකක් නේ. චායි දෙක කරන්නේ. කොෆි එක. ඔකනේ චායි හොඳයි. මං මේකේ සල්ලි තියෙනවා. ඔව් නේ. අපි එදා ඉඳන් මෙතෙන්ට තමයි ආවේ. මොකද අනිත් කඩවලින් අපි රස බලමු නැති නිසා. ඒ උනට අර එහා පැත්තේ නෙස්ට් එක ළඟ තියෙන ඒ කඩේ කෑම රසයි නේද? මේක දැන් ස්මාර්ට් විදිහට හදලා තියෙනවා. අර black coffee, black tea මේ තියෙන පේනවනේ. කොයි චායි දෙක නැද්ද? යාත ගන්න. මාගේකට කවරයක් ඕන. ඔය ඉතින් එහෙනම් ඉතින් චායේකුත් ගැහුවා පොඩි රහුමකුත් ගැහුවා දැන් පට්ට දාඩියක් තියෙන මේ ලාවට දැන් ගෙදර ගිහින් නාගන්නත් ඕනේ ටික දුරක් යන්න ඕනේ ඉතින් මේ මෙතන වීඩියෝ එක නතර කරනවා ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු බයි එහෙනම් අපි තියමුනේ බයි